ඔයා දන්නවද ඔයා මේ ජීවත් වෙන ලොකු බොරුවක කියලා? ඔව්. අද මම ඔයාලට කියන්න යන්නේ ඉස්කෝලේ විද්‍යාපොතේ කවදාවත් දැක්කේ නැති ඇහුවාම ඔයාගේ මොළය හැක් වෙන කරුණු තුනක්. මේකේ තුන්වෙනි එක ඇහුවාම නම් ඔයාට හිතේ මේ මුළු ලෝකෙම මායාවක්ද කියලා. ඉතින් ලෑස්තිද ඔයාගේ මොළයට මෑඩ් එඩියුකේෂන් එකක් දෙන්න. එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාලා let's go to the video. අංක එක ඔයාගේ ඔලුවට වඩා කකුල්ලුවට වයස ඉක්මනින් යනවා කියලා ඔයා දන්නවද? මේකට කියන්නේ ටයිම් ඩිලේෂන් කියලා. ඉතින් ඇල්බර්ට් අයින්ස්ටයින් මහත්තයා හොයාගන්නවා ගුරුත්වාකර්ෂණය වැඩි තැන්වල කාලය යන්නේ හෙමින් කියලා. ඒ කියන්නේ ඔයාගේ කකුල තින්නේ පොළොවට කිට්ටු වෙන නිසා ඔලුවට වඩා කකුල්වලට ගුරුත්වාකර්ෂණය වැඩි. ඉතින් ඒකේ තේරුම තමයි මේ මොහොතේ වගේ ඔලුවට වඩා ඔයාගේ කකුල තප්පරයකින් ඉතා කුඩා දශම ගානයකින් තරුණයි කියන එක. කොහොමද ඒක? ඉතින් ඒක තේරුම තමයි ඔයා සහ අනිත් අය අතර වයසේ වෙනසක් තියෙනවා වගේම ඔයාගේ මෑගේ තියෙන පද්ධති සහ අවයවවලත් වයසේ වෙනසක් තියෙනවා. අංක 2 දැන් මේ වීඩියෝ එක බලන්න ඔයා නෙමෙයි බීට අවුරුදු 7කට කලින් හිටියේ. අහන්නකෝ ඉතින් මේ පිස්සුව මොකක්ද කියලා. ඔයා දන්නවද ඔයාගේ ඔය ඇඟ හැදලා තියෙන සෛල හැමතිස්සෙම මැරිලා අලුත් වෙනවා කියලා. ඉතින් සමේ සෛල දවස් 30න් 30ට ලේවල සයිස මාස 4න් 4ට ඒ වගේම හරියටම ගත්තොත් එහෙම අවුරුදු 7ක් යනකොට ඔයාගේ මුළු ඇඟේම තියෙන පරණ සෛල එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. මේකට කියන්නේ අප්ඩේට් වෙනවා කියලා. ඔයාගේ ෆෝන් එකත් අප්ඩේට් වෙනවා, ඔයාගේ ලැප්ටොප් එකක් අප්ඩේට් වෙනවා. ඒ වගේම තමයි ඔයාවත් අප්ඩේට් වෙනවා. ඉතින් දැන් ඔයා ගාව තින්නේ මීට අවුරුදු 7කට කලින් තිබ්බ සෛල නෙවෙයි 100% කළු සෛල. ඒ කියන්නේ අවුරුදු 7කට කලින් හිටපු ඔයා දැන් සම්පූර්ණයෙන්ම මැරිලා ඉවරයි. දැන් ඉන්නේ අලුත් කෙනෙක්. පොඩ්ඩක් හිතලා බලන්නකෝ ඒ ගැන. හරි පොඩ්ඩක් ඉන්නකෝ. මං ඔයාලට මුලින්ම කිව්වා නේද අංක 3 තමයි හොඳම එක කියලා. ඉතින් මේ ලෝකේ ඉන්න බිලියන 8ක් වන ඔක්කොම මිනිස්සුන්ව මේ ඇපල් ගෙඩිය ඇතුළට දාන්න පුළුවන් කියලා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? ඒක කිව්වහම ෂොක් වෙනව නේද? ඔයාලා හිතන මැති මූට පිස්සු කියලා. හරි ඕම් පොඩ්ඩක් ඉන්නකෝ. අපේ ඇඟ හැදිලා තින්නේ පරමාණු වල 99.999%ක්ම තියෙන්නේ නිකන් හිස් අවකාශය. ඒ කියන්නේ අපේ ඇඟේ ඇතුලේ තියෙන්නේ මහා හිස් අවකාශයක්. මේ හිස් අවකාශයට තමයි පරමාණු බෝම්බයක් ගහපුවාම අලු දූවිලි වෙලා වාෂ්ප වෙලා යන්නේ. ඉතින් මේ ලෝකේ ඉන්න හැම මනුෂ්‍යයාගේම බරගත්තොත් එහෙම කිලෝ බිලියන 500ක් විතර ඉන්නවා. ඉතින් මේ බිලියන 8ම මිනිස්සුන්ගේ ඇඟවල් වල තියෙන මේ හිස් අවකාශය අයින් කරලා ඇඟේ තියෙන ඝන කොටස් ටික විතරක් එකතු කරොත් එහෙම ඒක මේ ඇපල් ගෙඩිය තරම්ම පොඩි. හැබැයි ඒකේ බර ටොන් මිලියන ගාණක් වෙන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට හිතෙනවා ඇති නේද මේ ලෝකේ කියන්නේ පිස්සුවක් කියලා? ඔව් ඇත්තටම මේ ලෝකේ කියන්නේ පිස්සුවක් තමයි. ඉතින් මං අද ඔයගොල්ලන්ට කියා දුන්න අවසාන රහස ටෙලිපෝට් කරණය මායාව වගේ ගොඩක් තීරිස් වලට මැච් වෙනවා. දැන් තේරෙනව නේද ඔයාට ඔයා මේ ලෝකෙ ගැන හිතන් ඉන්නවට වඩා දෙයක් තියෙනවා කියලා. ඉතින් අද ඔයාගේ මොලේ කොච්චර අවුල් වුණාද? මේ කරුණු තුනෙන් ඔයා වඩාත්ම පුදුම වුණේ මොකටද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේ මේ වීඩියෝ එකට රියැක්ට් කරන්න කලින් හිතලා බලන්න. ඉතින් ඉස්කෝලේ කියා දෙන්නේ නැති මේ වගේ තවත් වීඩියෝ බලන්න අපේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. මේ වීඩියෝ එක යාළුවෙක්ට share කරලා එයාගේ මොලයත් hack කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනට හමු වෙමු. පරිස්සමෙන් ඉන්න. bye. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no